එක් ඇඟිල්ලක් නමා දිගහැරීමේදී ෂණිකව එම ඇඟිල්ල දිගහැරීමක් සිද්ධ වෙන්න පුළුවන්. වයසට යනවත් එක් සමගම බහුලව කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය ඇතිවීමට ප්‍රවණතාවය වැඩි. අතින් යම් යම් දේ ග්‍රහණය කරන පුද්ගලයන්ට මෙම රෝගී තත්ත්වය සෑදීමට ප්‍රවණතාවය වැඩි. මෙම රෝගී තත්ත්වය සති 2ක් වෙන කෙටි කාලයක් තුළ සුවපත්භාවයට පත් කරගන්න පුළුවන්. නිරෝගිමත් දිවියකට සුවාත්‍රා. අයිබෝවන්, මම ආයුර්වේද වෛද්‍ය ඉරෝෂා ලක්මාන්. අද අපි සුවත්‍රා නාලිකාව තුළින් කතා කරන්න යන්නේ ට්‍රිගර් ෆින්ගර් කියන රෝගී තත්ත්වය පිළිබඳව. අතෙහි ඇඟිල්ලක හෝ ඇඟිලි කිහිපයක ඇතිවන තද ගතිය, නැත්නම් වේදනාකාරී බව හෝ අගුළු වැටීමක් වැනි ස්වභාවයක් දැනීම. ඇඟිල්ලේ මාංශ පේශීන් අස්ථිවලට සම්බන්ධ කරන්නා වූ කණ්ඩරා හරහා පිහිටා ඇති ආරක්ෂිත ප්‍රවාරය ප්‍රදාහයට පත්වීම හෝ පීඩාවට පත්වීම හේතුවෙන් මෙම තත්ත්වය මූලිකව හටගන්නවා. මෙම ආරක්ෂිත ප්‍රාවරය ඝන වී දිරාපත්වීම හේතුවෙන් වයසට යනවත් එක් සමගම බහුලව කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය ඇතිවීමට ප්‍රවණතාවය වැඩි. ඒත් එක්කම දියවැඩියා රෝගීන්ටත් මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය බහුලව දක්නට ලැබෙනවා. රැකියාවේ හෝ විනෝදාංශයක් වශයෙන් නිරන්තරයෙන් අතින් යම් යම් දේ ග්‍රහණය කරන පුද්ගලයන්ට මෙම රෝගී තත්ත්වය සෑදීමට ප්‍රවණතාවය වැඩි. මූලිකව අතෙහි තද ගතියක් දැනෙන්න පුළුවන්. ඒත් එක්කම ඇඟිලි චලනය කිරීමේදී ටික් ස්වභාවයෙන් අපි කියනවා ක්ලික් සෙන්සේෂන් කියලා. ඒ වගේ ගතියක් දැනෙන්න පුළුවන්. ඒත් එක්කම අත්ලෙහි ගැටිත්තක් හෝ එම ගැටිත්ත චලනය වන ස්වරූපයක් දැක ගන්න පුළුවන්. එක් ඇඟිල්ලක් නමා දිගහැරීමේදී ෂණිකව එම ඇඟිල්ල දිගහැරීමක් සිද්ධ වෙන්න පුළුවන්. නැතහොත් අපි අනිත් අතින් තදකොට එම ඇඟිල්ල දිගහැරීමට ලක් කිරීමේදී දුන්නක් මුදා හරිනවාසේ එක පාරටම ගැස්සීමක් සමග ඇඟිල්ල දිගහැරීමට ලක් වෙන්න පුළුවන්. ඔය වගේ රෝග ලක්ෂණ මෙම ට්‍රිගර් ෆින්ගර් තත්ත්වයේදී දැක ගන්න පුළුවන්. ට්‍රිගර් ෆින්ගර් රෝගී තත්ත්වයට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර අපි ළඟ තියෙනවා. මෙහිදී අභ්‍යන්තර ප්‍රතිකාර මෙන්ම බාහිර ප්‍රතිකාර දෙකෙන්ම රෝගීන් සුවපත් කරනවා. අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා ගුලි, කල්ක, චූර්ණ අපි රෝගීන්ට ලබා දෙනවා. ඒත් එක්කම බාහිර ප්‍රතිකාර ලෙස තෛල අභ්‍යංග, පත්තු දැමීම් සිදු කරනවා. අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණෙන රෝගීන් හට විශේෂයෙන් සකස් කරන ලද පත්තු සහ තෛල අභ්‍යංග සිදු කිරීම සහ අග්නිකර්ම ප්‍රතිකාර මගින් මෙම රෝගී තත්ත්වය සති 2ක් වෙන කෙටි කාලයක් තුළ සුවපත්භාවයට පත් කරගන්න පුළුවන්. ලංකාවේ ඕනෑම ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරයෙක් වෙත යොමු වීම මගින් මෙම තත්ත්වය 100%ම සුව කර ගැනීමට හැකියාව තියෙනවා. මෙවැනි රෝග තත්ත්ව සඳහා ආයුර්වේද ප්‍රතිකර්ම, ආයුර්වේද උපදෙස් ලබා ගැනීමට අපත් සමගම දිගටම රැඳී සිටින්න. නිරෝගිමත් දිවියකට සුවාත්‍රා.